ඔබ වසර 10000ක් අනාගතයට ගියොත් පෘථුවිය මොන වගේ පෙනෙයිද? අනාගතයේදී මිනිසුන්ගේ ජාතිවාදය හෝ වර්ණ බෙහෙද පවතින්නේ නැහැ. ලොව පුරා ජාන මිශ්‍රවීම නිසා සියලුම දෙනාම එකම පෙනුමක් ගනු ඇත. නමුත් තාක්ෂණික ගැටලු නිසා අපේ දින දර්ශන අර්බුදයකට ලක්වේවි. වසර 20000ක් වන විට අද අප කතා කරන කිසිදු භාෂාවක් අනාගත මිනිසාට තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. වසර 50000ක් ගතවන විට පෘථුවිය නැවතත් මහා අයිස් යුගයකට ගමන් කරයි. නයගාරා දිය ඇල්ල සම්පූර්ණයෙන්ම අතුරුදහන් වනු ඇත. වසර ලක්ෂ 5ක් යන විට පෘථුවියට මහා ග්‍රහකයක් කඩා වැටීමේ අවදානමක් පවතී. එයින් මැතිවන මහා ගින්නෙන් හුස්ම ගැනීමට පවා නොහැකි වාතාවරණයක් නිර්මාණය වේවි. වසර මිලියනයක් වන විට මහා සුපිරි ගිනිකන්දක් පුපුරා ගොස් මුළු අහසම අලු වලින් වැසී යනු ඇත. වසර මිලියන 50000ක් වන විට අපේ මහද්වීප එකිනෙක ගැටෙන්නට පටන් ගනී. අප්‍රිකාව සහ යුරෝපයේ ගැටීම නිසා එවරස්ට් කන්දට වඩා උස කඳු පන්තියක් නිර්මාණය වේවි. වසර මිලියන 250ක් වන විට පෘථුවියේ සියලුම ගොඩබිම් එකට එකතු වී පැන්ජියා අල්ටිමානා මහා මහද්වීපය නිර්මාණය වේ. වසර මිලියන 600ක් වන විට හඳ පෘථුවියෙන් කෙතරම් බෑඩ් වෙනවාද කිව්වහොත් අපිට නැවත කිසිදා පූර්ණ සූර්යග්‍රහණයක් දැකීමට ලැබෙන්නේ නැහැ. වසර මිලියන 800ක් වන විට මරණයේ සීනුව නාද වීමට පටන් ගනී. සූර්යා අධික ලෙස රත් වීම නිසා පෘථුවියේ ප්‍රභා සංශ්ලේෂණය නතර වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෘථුවියේ සියලුම ශාක මිය යන අතර ඔක්සිජන් හිඟකම නිසා සියලුම සතුන් මද වී යනු ඇත. අවසානයේ වසර බිලියනයක් ගතවන විට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ක් දක්වා ඉහළ යයි. අපේ මහා සාගර වාෂ්ප වී ගොස් පෘථුවිය පාළු කාන්තාරයක් බවට පත්වේවි. වසර බිලියනයකට පසු පෘථුවියේ මනුෂ්‍ය වර්ගයා හමු වනු නැහැ. මිනිසා එක්ක වඳ වී ගොස් ඇත නැතම් වෙනත් ග්‍රහලෝක කරා සංක්‍රමණය වී ඇත. පෘථුවිය දැන් ජීවත් වීමට නුසුදුසු රතු පැහැති ගෝලයක් පමණයි. මෙය සෝවාදය නියමයයි. කිසිවක් සදාකාලික නොවන ලෝකයේ අපට ලැබී ඇති මේ කාලය තුල පෘථුවිය රැක ගැනීම අප සැමීම වගකීමයි.